බර අඩු කරගන්න ඔයාලා අමාරුද? අනිවාර්යෙන් බර අඩු කරගන්න පුළුවන්. ඔයාලා ඊසි විදියක ඔයාලට කෑම කන්ට්‍රෝල් කරන්න විදියක මම කියලා දෙනවා. අනිවාර්යෙන් ඔයාලට ගොඩාක් කටිට ඒක තමයි හැමදාම ප්‍රශ්නේ එක. කොහොමද ඔයාලට බර අඩු කරගන්න කියලා ඔයාලා ජිම් එක කෙලිම ගිහලා ඔයාලා ජිම් යන්න නැතුව ගෙදර ඉඳලා ඔයාලට කොහොමද බර අඩු කරමු කියලා ලෙට්ස් කෝ අපි කතා කරමු. අනිවාර්යෙන් ඔයාලා මේ දවස්වලට ඔයාලට සමහර කටි වෙඩින් නම් අනිවාර්යෙන් සමහර කටි මේක බර කොලෙස්ටරෝල් PCOD ඔය එක තයිරොයිඩ් නිසා ඔයාලට බර අඩු කරගන්න ડોක්ටර් කියලා දෙනවා. අනිවාර්යෙන් කොහොමද ඔයාලට බර අඩු කරගන්න විදියක මම කියලා දෙනවා. අනිවාර්යෙන් මම personal trainer fitness coach and level 3 certificate trainer. සරියා. okay. දැන් අපි කතා කරමු ඔයාලා උදේට නැගිටින්න ඕනේ මොකද කරන්නේ? සමහර කටි උදේට නැගිටින්න ඕනේ ඉක්මනට පෑ 10යි 9යි වෙලාවට නැගිටලා අනිවාර්ය වැරදි කරනවා. ඒ වගේ වැරදි කරෙක් මනට අංගර් බොනවා නෙස්ටමෝල් බොනවා ඒ වගේ. අනිවාර්යෙන් බොන්න එපා. ඒ වගේ බොන්න සීරා ඔයාලට සුගර් අනිවාර්ය වැඩි වෙනවා නම් ආයෙත් ඔයාලට බඩ වැඩි වෙනවා. ඒක සුගර් නිසා ඔයාලට බඩ අඩු කරගන්න අමාරු. ඔයාලගේ එක මිස්ටේක්. අනිත් මිස්ටේක් එක ඔයාලා රැයට නිදා ගන්න. 8යි හවස් නිදා ගන්න ඕනේ. රැයට 10 මාරයට රේකමේ කරන්න ඕනේ 8ට. ඒ වගේ කනවා නම් ඔයාලට හොඳයි. ඉතින් ඒ වගේ බර අඩු කරගන්න පුළුවන්. අනිත් කට්ටිය ඒ වගේ බර අඩු කරගන්න. අනිත් එක නම්බර් 3යි වරදක් ඔයාලගේ තියන්නේ ඔක්කොම සලාඩ් තමයි කනවා. බඩ අඩු කරන නිසා ඔයාලා සලාඩ් වගේ ගොඩාක් කනවා. අනිවාර්යෙන් ඔයාලට සලාඩ් කනවා නම් ඔයාලට කරන්න බෑ. ඔයාලා සද්දක්ද ඔයාලට මේක කාලා මේක බඩ කරන්න පුළුවන්. ඒ වගේ නෙවෙයි. අපේ ඇඟේ තියෙන්නේ මෙටාබොලිසම් බොඩි මාස් ඔයාගේ පිරමිඩ් වගේ කෑම දෙන්න ඕනේ. මොකද කෑම එක ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ෆැට්. ඒක ප්‍රෝටීන් කියන්නේ මොකක්ද? තියෙන්නේ අනිවාර්යෙන් කෝෆි වලින් තියෙනවා, බිත්තරයි වලින් තියෙනවා, අනිවාර්යෙන් චිකන් වලින් තියෙනවා, අනිත් එක මාළු වලින් තියෙනවා. ඒ වගේ ප්‍රෝටීන් කෑම එක. ඔයාලා කාබෝහයිඩ්‍රේට් කියන්නේ හොඳ කාබෝහයිඩ්‍රේට්. බත් වලින් තියෙනවා. බත් එක ගොඩාක් කන්න එපා. අනිවාර්යෙන් අඩු කරලා කන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ වගේ රතු බත් වලින් තියෙනවා අනිවාර්යෙන් හොඳ කල්සියම්, මැග්නීසියම් හොඳ නියුට්‍රිෂන් තියෙනවා. අනිත් එක හොඳ ෆැට් කියන්නේ චීස් එක, බටර් එක ඒ වගේ කන්න ඕනේ. ඒ වගේ ඔයාලා අඩු කරලා කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ෆැට් අඩු කරලා ප්‍රෝටීන් වැඩිපුර කනකට තමයි ඔයාලට බර අඩු වෙන්නේ. අඩු වෙනවා. ඒ වගේ කරනකට තමයි ඔයාලට ඉක්මනට වෙනවා මිස්ටේක්. ඔයාලා සලාඩ් කන්න එපා හැමදාම කනවා නම් ඔයාලට මහන්සි වෙනවා. ඊට පස්සේ ඔයාලට වෙන කෑමක බලාගෙනකට ඔයාලා ආස හිතනවා ඔයාලගේ. ඒ වගේ ප්‍රශ්නයක්. හරිද? නම්බර් 4යි මිස්ටේක් එක ඔයාලා ජිම් ගිහලා හැමදාම රෙඩ් මීල් එක දුවනවා. රෙඩ් මීල් වල දුවනවා නම් බල අඩු කරගන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් එක ගොඩක් ප්‍රශ්නයක් අනිවාර්යෙන්. සමහර කටි රෙඩ් මිල් එක දුවලා විනාඩි 30යි පස්සේ weight training කරනවා. ඊට පස්සේ ඔයාලා මහන්සි වෙනවා. ඔයාලගේ ඔක්කොම එනර්ජි එක ඔයාලා රෙඩ් මිල් එක දුවලා තියෙනවා. සමහර කටිට නී ඉන්ජුරි ඒ වගේ ගොඩක් ප්‍රශ්න එනවා. අනිවාර්යෙන් ඔයාලා කාඩියෝ කරන්න එපා. ඔයාලා ඉස්සරහා වෝම් අප් කරලා ඔයාලට මොබිලිටි සිස්ටම් එක ඇක්ටිව් කරන්න ඕනේ. ඩයිනමික් ස්ට්‍රෙචින් ඒ වගේ තියෙනවා. ඒ වගේ කරනවා. අනිත් එක කූල් ඩවුන් ස්ට්‍රෙචින් ඒ වගේ ගොඩක් තියෙනවා. අනිත් එක ඒ වගේ කරන්න ඕනේ. ස්ට්‍රෙචින් කියන්නේ රොටේටිං ඒ වගේ හිප් රොටේටිං, හෑන්ඩ් රොටේටිං ඒ වගේ කරලා ඔයාලා ස්ටාර්ට් කරන්න weight training එක. ඒ වගේ කරලා ගන්න තමයි ඔයාලට බාර ගන්න. weight training ඔයාලා ජිම් දන්නේ නම් අනිවාර්යෙන් ඔයාලා දුවන්න විනාඩි 20යි 15යි වගේ දුවන්න අමාරු නම් අනිවාර්යෙන් සයිකලින් කරන්න පුළුවන් ඔයාලට. සයිකලින් ඔයාලට ගෙදර ඉඳලා අතුලට කරන්න පුළුවන්. ඔයාලට එළියට ගිහලා සයිකලින් කරන්න පුළුවන්. පාරේ ඔයාලා ගඟ මොහොඳ තියෙනවා නම් ස්විමින් කරන්න පුළුවන් පේ එකයි. ඒ වගේ මොන හරි ෆුට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාලට ජිම් තමයි යන්න ඕනේ. ඒ වගේ මොන හරි ඇක්ටිවිටි කරන්න ඕනේ. ඔයාලට මාසේ එකයි නෙවෙයි බර අඩු වෙන්නේ. මාස 2යි 3යි 4යි 5යි ඔයාලා බිග්නර් නම් අනිවාර්යෙන් මාස 6යි වගේ එනවා අනිවාර්යෙන්. බර අඩු වෙනවා අනිවාර්යෙන්. ඔයාලට ෂෝට් කට් වලින් ඔයාලා හොයනවා නම් අනිවාර්යෙන් බර අඩු කරගන්න අමාරු. හරිද? ඒ වගේ තමයි කියන්නේ. ස්ලෝලි ඉමින් කරන්න ඕනේ. ස්ලෝලි නවත්තන්න ඔයා 10ට 12ට
දෙකට 10 මාරයට නිදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ එනවා නම් තමයි ඔයාලට බර අඩු කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාලා නිදා ගන්න ඕනේ. අනිත් එක සලාඩ් ගොඩක් කන්න එපා. අනිත් එක පැණි රස කෑම නවත්තන්න ඕනේ. ඒ වගේ කේස් තියෙනවා. අනිවාර්ය ජිම් යන්න නැතුව අනිවාර්යෙන් ඔයාලට ගෙදර ඉඳලා ඇක්ටිවිටි කරන්න පුළුවන්. ගොඩක් පොඩි එක්සර්සයිස් කරන්න පුළුවන්. පුෂ් අප්ස් අනිවාර්යෙන් රන්නින් සයිකලින් ඔයාලට ඉමින් ඔක ෆ්ලෝර් පල්ලේ බිම එක කරන්න පුළුවන්. එක්සර්සයිස් තමයි ඔයාලට ජිම් තමයි ඉම්පෝටන්ට් නෙවෙයි. ජිම් යන්න නැතුව ඔයාලට කරන්න පුළුවන් බර අඩු කරගන්නවා. ඒ වගේ ෆලෝ කරනවා නම් තමයි ඔයාලට බර අඩු වෙනවා. ඔයාලට සමහර කට්ටිය කියනවා අනිත් ඩයට් ප්ලාන් එයාද ඩයට් ප්ලාන් ඉන්ටර්නෙට් සර්ච් කරලා ChatGPT එක සර්ච් කරලා ඒ වගේ ෆලෝ කරන්න එපා. එයාගේ රිසර්ච් එක තමයි ඒකේ ඩයට් ප්ලාන් එක. ඔයාලට කොහොමද ඩයට් ප්ලාන් හදලා ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එක පල්ලේ දාගන්න මගේ වීඩියෝ එක. අනිවාර්යෙන් ඒ වගේ කරනකොට අනිවාර්යෙන් ඔයාලට බර අඩු වෙනවා. ෆලෝ කරන්න ශ්‍රී ලංකා ස්ටයිල් එක මම හදලා තියෙනවා බර අඩු කරන කට්ටියට. හරිද? අනිවාර්යෙන් ඔයාලට උදව් වෙනවා. බලාගන්න අනිවාර්යෙන් ඔයාලට වෙනස් වෙනවා. අනිවාර්යෙන් ඩයට් ප්ලාන් අපේ ලංකාවේ කට්ටියනේ ෆොරිනර්ස් ලාගේ ඩයට් ප්ලාන් කොහොමද අපිට සූට් වෙන්නේ? ඒ වගේ නෙවෙයි. අනිවාර්යෙන් ඒ වගේ ගොඩක් කෙස් තියෙනවා. ඔයාලට මොනවද වීඩියෝ ඕනේ අනිවාර්යෙන් බර අඩු කරගන්න පොඩි එක්සර්සයිස් වීඩියෝ ඕනේද අනිවාර්යෙන් මොකද ඕනේ කියලා කමෙන්ට් එක දාගන්න. මේක වීඩියෝ ඔයාලට යූස්ෆුල් නම් අනිවාර්යෙන් ඔයාලා 4යි මිස්ටේක් කරන්න එපා. අනිවාර්යෙන් ඒක මිස්ටේක් මොකද්ද අනිවාර්යෙන් ඔයා කරලා තියෙනවද අනිවාර්යෙන් කමෙන්ට් එක දාගන්න. මොනවද හොඳයි අනිවාර්යෙන් බර අඩු කරගන්න මොන සප්ලිමන්ට් හොඳයි කියලා ඔයාලට කමෙන්ට් එක දාගන්න. මොනවද ඕනේ කියලා අනිවාර්යෙන් මම ඔයාලට වීඩියෝ දාගන්න පුළුවන්. thank you so much. අනිවාර්යෙන් ඔයාලා මේක වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් මට සපෝට් එක දෙන්න. අනිවාර්යෙන් ඔයාලට මම සපෝට් එක දෙනවා. අනිවාර්යෙන් ලයික් කරන්න මේ වීඩියෝ එක. ඔයාලගේ බර අඩු කරගන්න කට්ටියට අනිවාර්යෙන් මේක වීඩියෝ එක ෂෙයාර් කරන්න. thank you so much. අනිවාර්යෙන් see you. මේක හැමදාම මම වීක්ලි 2යි වීඩියෝ අනිවාර්යෙන් දාලා